යාළුවනේ කොහොමද ගොඩක් කාලෙකට පස්සේ අපි මම වීඩියෝ එකක් දාන්න try කරේ. අද අපි ගියා වෝටර් සේජ් එකේ හයි ටී බුෆේ එකට. තාත්තගේ බර්ත්ඩේ එක 70 වෙනි බර්ත්ඩේ එක. ඉතින් අද යාට සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනි කියලා මට හිතුණා. ඉතින් ඒක මේ ගොඩක් දවස් ප්ලෑන් කරපු එකක් නෙමෙයි, දවස් දෙකක් ඇතුළත වගේ ප්ලෑන් කරපු එකක්. ඉතින් මේ වගේ තැනකට එක්කන් ආව තාත්තව, අම්මවයි තාත්තවයි. ඉතින් මම මේ දාලා තියෙන්නේ අර මුලින්ම වීඩියෝ එක පටන් ගත්ත තැන සුෂි කෝන එකේ ඉඳලා දිගටම මේ ෆුඩ් අයිටම්ස් දාලා තියෙනවා. මම යාළගේ මේ ක්‍රිස්මස් සීසන් එකේ යාළගේ ෆුඩ් අයිටම්ස් වෙරයිටිස් තියෙනවා ගොඩක්. ඒවා ඇත්තටම හොඳයි, රසයි. ඒවා කියන්න ලොකු අවුලක් නැහැ. හරි කලර්ෆුල්. සෑන්ඩ්විචස් වල ගොඩාක් තියෙනවා. ඉතින් මේවා ගොඩක් අපි ගෙවන ගානට පාඩුත් නෑ කියලත් හිතනවා. ඒක අවුලක් නෑ. ඒ කියන්නේ ඔයගේ ස්පෙෂල් අවස්ථාවල් වලට ඉතින් අපි ඔවට වියදම් කරන්න ඕනේ දෙමාපියෝ වෙනුවෙන්. ඉතින් යාලා අපිට ඊට වඩා කොච්චර දේවල් යාලගේ ජීවිතේ කැප කරලා තියෙනවද? ඉතින් අපි ඒවට යාලගේ සතුට වෙනුවෙන් අපි දේවල් කරන්න ඕනේ. මේ තියෙන්නේ එයාලගේ ෆුඩ් රේන්ජ් එක, මේ ඉන්ඩෝ එකේ තියෙන ෆුඩ් රේන්ජ් එක, නෙක්ස්ට් වීඩියෝ එකේ තියෙනවා අවුට්ඩෝර් ෆුඩ් රේන්ජ් එක. මේ මූස් වර්ග තියෙනවා, මේවා හරි රහයි. මම මේකේ ওই જાති දෙකක් try කළා, හොඳයි. ඒ තියෙන්නේ ස්වීට් අයිටම්ස් තියෙනවා. ස්වීට් අයිටම්ස් ගොඩාක් තියෙනවා. කේක්ස් වර්ග තමයි ගොඩක් තියෙන්නේ. මේවා ගොඩක් බෙදාගත්තට ඇත්තටම කියනවනම් ළමයි එකක්වත් කන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ තරමටම ඕවර්ලෝඩඩ්. හරි අමාරුයි. ඉතින් මේ හැම එකම try කරන්න හරි අමාරුයි. මම නම් ස්වීට් වර්ග මගේ ප්ලේට් එකට බෙදාගත්තත් ඒවා ඇත්තටම try කරේ නෑ. බොරු කියන්න ඕනේ නෑ. ඉතින් ඒ වුණාට හරිම සතුටුයි. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් කරපු එකට ඔය තියෙන ගොඩක් කේක්ස් වර්ග ක්‍රිස්මස් සීසන් එකේ තමයි යාළගේ වගේ අයිටම්ස් ගොඩක් දාලා තියෙන්නේ. ඔයාලා දිගටම බලාගෙන යන්නකෝ. අද මේ බුෆේ එක තිබ්බේ 48 රූම්ස් සයිඩ් රෙසිඩන්ට් කියන කොටසේ තමයි වෝටර්ස් ඒජ් එකේ මේ හයි ටී බුෆේ එක තිබ්බේ. ඒ කියන්නේ යාළගේ වෙන්දර තියෙන්නේ මේන් හෝල් එකේනේ. ඒ කියන්නේ ඒ මොන හරි ෆන්ක්ෂන්ස් වගේක් තියෙනවා කියලා මේ දැන් මේ හයි ටී මම හිතන්නේ ඊයේ පෙරේදා ඊයේ අද හෙට අනිද්දා ඔක්කොම මේ දවස් දෙකේම තිබ්බේ මේ ඔය කොටසේ තමයිලු තිබිලා ෆන්ක්ෂන්ස් ගත්තේ. 48 room side residence කියන මේ කොටසේ අර වෙන්දර තියෙන හොටෙල් සයිඩ් එකේ නෙමෙයි මේ සැරේ මේ ඒගොල්ලෝ ඕගනයිස් කරලා තියෙන්නේ. ඉතින් අර ප්ලේස් එකේ චේන්ජ් එකක් වෙලා තියෙනවා. නෑ මේ ෆුඩ් අයිටම්ස් අතරම හොඳයි, රහයි. ගොඩක් රහයි. වොෆල් සෙක්ෂන් එක මේ තියෙන්නේ. වොෆල්ස් නම් ඇත්තටම කන්න තමයි මම හිතාගෙන හිටියේ. ඒනොට ඒකත් කන්න බැරි වුණා. මේක නම් එම්ටි. මේකේ පස්සේ තිබ්බ මොනවාද? පුඩින් අයිටම්ස් වගේ හොට් පස්සේ දාලා තිබ්බා. මේ තියෙන්නේ අවුට්ඩෝර් කොටස. මේ බෙරීස් මෙතන ගොඩක් තියෙනවා. ඩ්‍රින්ක්ස් අයිටම් තියෙනවා. ඔය තියෙන බලාගෙන යන්නකෝ ෆුඩ් අයිටම්ස්. මම නම් මේ අතර නම් දන්නේ නම් කියාගන්න නම් දන්නේ ඇත්තටම. ඒව එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම දිගටම මේ තියෙන ෆුඩ් අයිටම්ස් ටික තමයි වීඩියෝ කරගත්තේ. මේ ස්පැගටි එකක් ඉස්සු දාලා එක රහයි. මේ තියෙන potato chips and chicken, fried chicken. මේක ලසා මේ මොනවද මට නම් මතක නෑ. ඒවත් මේ ස්ටේෂන් කියන්නේ අපිට
අරේන්ජ් කරලා හදාගන්න පුළුවන් වර්ක් ස්ටේෂන් එකක්. ඔය තියෙන මීට් අයිටම් සැලඩ් එතකොට පීට්සා වර්ග 4ක් තියෙනවා. අවුලක් නෑ හොඳයි. අසයි චිකන් පීට්සා මාගරිටා ඔය වගේ තියෙනවා බටර් ඔය මේත් බන්ස් වගේක් බන්ස් සෙක්ෂන් එක මේ සුප් එක හරිම රහයි ළමයි මේක පම්කින් චීස් සුප් එක හරිම රසයි මම මේකෙන් කප්ස් දෙකක්ම බිව්වා ඒක හරිම රහයි හයිටි આવත් ඇත්තටම මුලින්ම සුප් එකෙන් තමයි පටන් ගන්න ඕනේ ඒ විදිහට අර සිස්ටම් එකට කෑම ගත්තනම් අපිට කන්න පුළුවන් එම තමයි ඉතින් මෙතන ඔය ඉස්සරහට යනකොට තියෙන පානිපූරි සෙක්ෂන් එක තියෙන්නේ ඒක නම් මාරු ඒක තියෙන පානිපූරි ඕකට දානවා අර ඉස්සරම වීඩියෝ මම හිතන වීඩියෝ වෙලා නැහැ අනිත් ඒවා මේ ඔය පානිපූරියකට ඇඩ් කරපු අයිටම්ස් ටික වීඩියෝ වෙලා නැහැ ඒසල තියෙන එක අයිටම්ස් දාලා ඔක්කොම ඇඩ් කරනවා ඕගොල්ලෝ හරි රහයි එක මම සන්තෝෂෙන් කෑවා ඉන්ඩෝ එකට අපි බෙදාගත්ත ප්ලේට්ස් තමයි මේ තියෙන්නේ අයිස් කොෆී ගත්ත අයිස් කොෆි හරි රහයි ඔය තියෙන්නේ ඉතින් අපි බෙදාගත්ත කෑම ටික තමයි ටිෂූස් වලින් වහලා ගියේ කෑම ඉතින් එක එක බෙදාගන්න එපානේ ගිහිල්ලා තව ප්ලේට්ස් දාලා මම බෙදාගෙන ඉන්නකොට අම්මයි තාත්තයි හොඳටම කාලා ඔය තියෙන්නේ මම බෙදාගත්ත ප්ලේට්ස් ඕකෙන් මම හිතන්නේ මම 4න් 2ක්වත් කෑවා හරි සතුටුයි ඉතින් එයාට ඇත්තට එයාගේ ඇස්වල කඳුළුත් පිරලා තිබ්බා එයාගේ සතුට වැඩිකමට පව් ඉතින් ඇත්තටම අපි වෙනුවෙන් ගොඩක් දහදුක් ඉඳලා අපිව හදලා කරලා රස්සාවල් වලට දාලා අද ඉතින් අපි මේ තත්ත්වයේ ඉන්නේ එයාගේ දාඩිය මහන්සිය ශක්තිය ධෛර්යයෙන් හින්දා තමයි මේ වගේ සුළු දෙයක් ඇත්තටම මේ වගේ ඉතින් සාමාන්‍ය සුළු දෙයක් තමයි ඉතින් එයාලා අපි වෙනුවෙන් කරපු සේවයට ඉතින් මම මට පුළුවන් විදිහට මම ඒ දෙන්නට සලකනවා හොඳට පව් යාලා හින්දා තමයි අද ඉතින් මේ තත්ත්වයේ ජීවත් වෙන්නේ හොඳට ඒ වගේ හොඳ දෙමාපියෝ දෙන්නෙක් ලැබිච්ච එක ගැන මම හරි වාසනාවන්තයි අර යා අඬනවා හොඳට මෙයා ගොඩක් සංවේදී වෙලා ඉන්න අවස්ථාවේ ඉතින් මේ දිගටම තියෙන්නේ අපි ගත්ත ෆොටෝස් තියෙන්නේ බලන්න ඉතින් මාගේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට ගොඩාක් ස්තුතියි බලනවට ගොඩක් ස්තුතියි බලන්න මම ඉතින් මට පුළුවන් විදිහට මම මගේ විශේෂ අවස්ථාවල ෆොටෝ වීඩියෝස් මම ඔයාලා වෙනුවෙන් අප්ලෝඩ් කරනවා මේ මගේ තාත්තා ඉතින් ආඩ සුබම උපන් දිනයක් 70 වෙනි උපන් දිනය දීර්ඝායුෂ ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා අදවදී ඉතින් ඔයාලා හැමෝම සන්තෝෂයෙන් ඉන්න හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ 2020 ලබන්නා වූ 2026 අවුරුද්ද සහ සුබ නත්තලක් ඔයාලා හැම දිනාටම ජීවිතේ හැමදේම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ඕනේ අපේ රටට හොඳ දෙයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ මිනිසුන්ට කිසි කරදරයක් හානියක් විපත්තියක් සිද්ධ නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපේ රටේ හැම කෙනාටම සතුටින් ජීවත් වෙන වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපේ ගෙදර සියලු දෙනාත් මගේ තාත්තත් මගේ අම්මත් මගේ පවුලේ මගේ සහසම්බන්ධ සියලු දෙනා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට සුබ නවසරක් සුබ නත්තලක් ඔයාලා හැමෝම
සන්තෝෂයෙන් ඉන්න ඕනේ. ජීවිතේ අපිට සතුටු වෙන තැන් දුක් වෙන තැන් තියෙනවා. ඉතින් හැමදේම විඳ දරාගෙන අපි හරි සතුටින් ජීවත් වෙන්න ඕනේ. ඉතින් මගේ තාත්තට සුබම සුබ උපන් දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.